අපි අද කතා කරන්න යන්නේ මොලේ ගැන. මොලේ කියලා කිව්වට අපේ මොලේ ගැන නම් නෙමෙයි. මොලයක් වගේ වැඩ කරන කෙනෙක් ගැන. අපි අද මේ කතා කරන්න යන බ්‍රේන් එක රොබොටික් ලෝකේ විශාල ටර්නින් පොයින්ට් එකක් වුණ කෙනෙක්. ඒ තමයි මයික්‍රෝ කන්ට්‍රෝලර්. බැලූ බැල්මට මයික්‍රෝ කන්ට්‍රෝලර් එක තනි කෙනෙක් වගේ පෙවුනට එයා හැදිලා තියෙන උපාංග රාශියක් එකතු වෙලා. ඒ අතරින් වැදගත්ම උපාංගයක් තමයි මේ මයික්‍රෝ ප්‍රොසෙසර් එක කියලා කියන්නේ. මයික්‍රෝ කන්ට්‍රෝලර් එකට බ්‍රේන් එක කියලා හැඳින්වුවට ඇත්තටම බ්‍රේන් එක කරන සියලුම වැඩ කටයුතු කරන්නේ මේ මයික්‍රෝ ප්‍රොසෙසර් එක මගින්. මයික්‍රෝ ප්‍රොසෙසර් එක මගින් ගණනය කිරීම, උපාංග අතර සංනිවේදනය, ඒ වගේම තීරණ ගැනීම වැනි වැදගත් කටයුතු බොහෝමයක් සිද්ධ වෙනවා. චෙසර් ඉන්ස්ට්‍රුමන්ට්ස් කියලා කියන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් හදන ආයතන වලින් ඉදිරියෙම ඉන්න ආයතනයක්. 1974 දී චෙසර් ඉන්ස්ට්‍රුමන්ට්ස් සමාගම විසින් පළමු වාණිජමය මයික්‍රෝ කන්ට්‍රෝලර් එක නිෂ්පාදනය කළා. චෙසර්ස් වලට අමතරව ඉන්ටෙල්, සැම්සුන්, මයික්‍රොචිප් වගේ ආයතනත් මේ මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් නිෂ්පාදනය කරනවා. මේ තමයි 1970ට කලින් පළමු පරම්පරාවේ කම්පියුටර්ස්. ඒ වෙනකොට මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් ඇවිල්ලා තිබ්බේ නැහැ. පේනවා නේද මේකේ සයිස් එක? මේක නඩත්තු කරන්න ලොකු වියදමක් යනවා. ඒ කාලේ කම්පියුටර්ස් කාමරයක් තරම් ලොකු වුණත් මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් නිසා අද වෙන විට අතේ පාවිච්චි කරන්න පුළුවන් මොබයිල් ෆෝන්ස්, ලැප්ටොප්ස් වගේ දේවල් නිෂ්පාදනය වෙලා තියෙනවා. මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් තිබ්බේ නැත්නම් සමහරට මොබයිල් ෆෝන්ස් ගඩොල් භාගයකට වඩා ලොකු වෙන්න තිබ්බා. හැබැයි දැන් වෙනකොට මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් නිසා භාවිතය පහසු, අඩු වියදම් උපකරණ රාශියක් නිෂ්පාදනය වෙලා තියෙනවා. ඒ උපකරණ අතර රොබොටික්ස් වලට අපි පාවිච්චි කරන ආඩියුනෝ UNO, MEGA, NANO, Raspberry Pi, ESP series වගේ ඉලෙක්ට්‍රොනික උපකරණ රාශියක් අඩංගු වෙනවා. අද වෙනකොට මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් ලෝකෙට නැතුවම බැරි වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි අපි එදිනෙදා ජීවිතේ පාවිච්චි කරන ටෙලිවිෂන් එකේ ඉඳලා ෆැක්ටරිස් වල පාවිච්චි කරන ලොකු මැෂින්ස් දක්වා මේ මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් අඩංගු වෙනවා. ඒ වගේම NASA වගේ ආයතන වලින් හදන රිසර්ච් රෝවර්ස් වලත් මේවා අඩංගු වෙනවා.